හරි. දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගමු 1998 වෘත්ත චලිතය ගාන. මොකක්ද අපිට ගාන කියන්නේ? අරය මීටර 2ක් වූ වෘතයක අරය මීටර 2ක් වෙච්ච වෘතයක නියත වේගයකින් ගමන් කරන අංශුවක භ්‍රමණ කාලාවර්තය තප්පර 2යි. එතකොට මෙයා චලිතය ආරම්භ කරන්නේ t සමානයි බිඳුවේදී නම් මෙයා සම්පූර්ණ වටයක් ගිහිල්ලා එන්න ගත වෙන කාලය තප්පර 2ක් වෙනවලු. ඕක තමයි කියන්නේ. වෘතයේ කේන්ද්‍රය දෙසට අංශුවේ ත්වරණය වනුයේ. වෘතයේ කේන්ද්‍රය දෙසට අපි හිතමු අංශුව මෙන්න මේ වගේ තැනක තිබ්බොත් අපි දන්නවනේ කිසියම් වස්තුවක් වෘත්තාකාර පතයක භ්‍රමණය වෙනකොට නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනකොට අපි දන්නවා යාගේ කේන්ද්‍රය දෙසට ත්වරණයක් ක්‍රියාත්මක වෙනවා. ආන්ගේ ත්වරණයට අපි කියනවා කේන්ද්‍රාභිසාරී ත්වරණය කියලා. ඒතර දැන් අපෙන් අහන්නේ මෙතන කේන්ද්‍රාභිසාරී ත්වරණය කීයද කියලා. අපි දන්නවා කිසියම් අංශුවක් වෘත්තාකාර පතයක නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනකොට එහෙම නැත්නම් නියත පරිදේශපාර්ශීය ප්‍රවේගයකින් භ්‍රමණය වෙනකොට කේන්ද්‍රයේ දෙසට ක්‍රියාත්මක වෙනවා නියත කේන්ද්‍රාභිසාරී ත්වරණයක්. මෙන්න මේ කේන්ද්‍රාභිසාරී ත්වරණය අපිට ගන්න පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි v වර්ගයේ බෙදීම r. එහෙම නැත්නම් a සමානයි r ඔමෙගා වර්ගය. එතකොට මෙතන අපි පරිදේශපාර්ශීය ප්‍රවේගය කීයද කියන එක දන්නෙත් නැහැ. කෝණික ප්‍රවේගය කීයද කියලා දන්නෙත් නැහැ. හැබැයි අරය කියන්නේ කවුද කියලා අපි දන්නවා. මීටර 2යි. මෙන්න සමීකරණ 2. එතකොට කෝණික ප්‍රවේගය හොයාගන්න අපිට පොඩි උදව්වක් කරලා තියෙනවා. මොකද අපි දන්නවා කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඔමෙගා කියලා කියන්නේ කෝණික විස්ථාපනය බෙදීම කාලය. එහෙම නැත්නම් 2π බෙදීම ආවර්ත කාලය. ආවර්ත කාලය අපිට දීලා තියෙනවා තප්පර 2යි කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් ඔමෙගා කියන්නේ කීයද? 2π බෙදීම 2යි කියලා. එහෙනම් මේ දෙකට මේ දෙක කැපුණාම උත්තරේ ෆයි තප්පරයට රේඩියන්. මේවා ඒකක අවශ්‍යතාවයක් නැහැ. MCQ එකක් ඉක්මනට උත්තරේ ගන්න ඕනේ. හැබැයි මම මේ ගාන හදන්නේ හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්න. එතකොට මම මේ කරන සාකච්ඡාවත් එක්ක ඔයාලා හැමෝම ඉන්න. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේ කරන්න කියලා. විෂය යම් මට්ටමකට දන්න ළමයෙක්ට මේක කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි කෝණික ප්‍රවේගය හොයාගත්තා. එහෙනම් අපිට කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන්න පුළුවන් a සමානයි දෙවතාවක් ඔමෙගාගේ වර්ගය කියලා කියන්නේ ෆයි වර්ග. ඒ කියන්නේ උත්තරේ 2π වර්ග. අන්න එතකොට 2π වර්ග උත්තරේ කීයද? 4. හරි.